Navinro suppliers best quality tissue products. පාපන්දු ක්‍රීඩාව ඇරුණම ලෝකේ වඩාත්ම ප්‍රචලිත ක්‍රීඩාව වෙන්නේ ක්‍රිකට්. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් බොහොමයකම අද වෙදි ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවකටත් එහා ගිය ආගමක් වගේ රසිකයන් ආදරයෙන් වැළඳගත් දෙයක්. දකුණු ආසියාවේ මෙතරම් ජනප්‍රිය වුණාට ක්‍රිකට් ආරම්භ වෙන්නේ යුරෝපයෙන්. ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 16 වෙනි සියවස දක්වා දිව යනවා. කොතරම් ඉතිහාසයක් තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දැක ගන්න ලැබුණේ 1900 දී පමණයි. නමුත් එම පළමු අවස්ථාවේම අසාර්ථක වුණ නිසා අද දක්වාම ක්‍රිකට් තරඟ ඔලිම්පික් වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් වසර 128කට පසුව නැවතත් ක්‍රිකට් තරඟාවලියක් ඔලිම්පික් උළෙලක දැක ගන්න අවස්ථාව ලැබෙන්න නියමිතයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතර සම්බන්ධය අද අපි කතා කරමු. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් හොයාගන්න පුළුවන් පැරණිතම ලේඛනය හම්බ වෙන්නේ 1597 දී. ඇත්තට මේක නඩු වාර්තාවක්. ඉඩම් නඩුවකට සම්බන්ධ එම නඩු වාර්තාවේ පාර්ශ්වකරුවෙකුගේ ප්‍රකාශයක සඳහන් වෙන්නේ අදාළ ඉඩමේ ඔහු මීට අවුරුදු 50කට කලින් සිය මිතුරන් සමග ක්‍රිකට් ක්‍රීඩා කළ බවයි. ඒ කියන්නේ 1550 වෙනකොටත් එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව තිබිලා තියෙනවා. ක්‍රිකට් වල ආරම්භක ක්‍රීඩා උපකරණයේ විදියට තිබුණේ පන්දුවක්. මේ සඳහා බැටළු ලෝම ගුලියක් හෝ ගලක් හෝ ලී කැබැල්ලක් යොදාගෙන තිබෙනවා. ඉන්පසු එම පන්දුවට පහර දීමට පිත්තක් ලෙස එවක ගොවිතැන් සඳහා භාවිත කරපු සවලක් වැනි උපකරණයක් යොදාගෙන ඇතැයි විශ්වාස කරනවා. තවද මුලින්ම ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙන්නේත් බැටළුවන්ට තනකොළ කවපු පිට්ටනිවල. මේ අතරම ක්‍රිකට් කියන වචනේ මුලින්ම ලියලා තියෙන්නේ CRECKET කියන අකුරු වලින්. එය ඕලන්ද හෝ ප්‍රංශ ආభాෂයේ අනුව වංගුලියක් හැඳින්වීමට භාවිත කරන්න ඇති බව සැලකෙනවා. කොහොමද 16 වන සියවස අගභාගයේ වෙද්දී ක්‍රිකට් ගහන්න භාවිත කරපු පිත්තත් හොකී පිත්තට සමාන නිසා මේ නම ලැබෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. කොහොම හරි මුලින්ම ළමුන්ගේ ක්‍රීඩාවක් විදියට පටන් ගත්ත ක්‍රිකට් ක්‍රීඩාව 17 වන සියවස වෙද්දී වැඩිහිටියන් පවා සෙල්ලම් කිරීමට පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ කාලේ සල්ලි ඔට්ටු අල්ලන සූදුවක් විදියට ක්‍රිකට් තරඟ පවත්වනවා. මේ අතරම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මුලින්ම ක්‍රීඩා සමාජයක් බිහි වෙන්නේ 1765-66 ආසන්න කාලයේදී. ඒ තමයි හැම්බ්ලඩන් ක්‍රිකට් සමාජය. කොහොමුණත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විධිමත් නීති රීති මාලාවක් සකස් කරන්නේ 1770-87 අතර කාලයේදී ලන්ඩන් වල පිහිටවන මාලිබෝන් ක්‍රීඩා සමාජයයි. මේ විදියට එංගලන්තේ පුරා පැතිරී ගිය ක්‍රිකට් ක්‍රීඩාව පසු එංගලන්තෙන් පිට වෙනත් රටවලටත් යනවා. එහෙම මුලින්ම යන්නේ ඇමරිකාවට. නමුත් ඇමරිකාවේ තරම් ක්‍රිකට් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් ඇමරිකාව තුළ බේස්බෝල් ක්‍රීඩාව ජනප්‍රිය වී තිබීම ඒකට ප්‍රධානතම හේතුවක් වුණා. කොහොමවත් එංගලන්තය ආසියාවේ සහ අප්‍රිකාවේ තමන්ගේ යටත් විජිතවලට ක්‍රීඩාව අරගෙන යනවා. දියුණු ජාතියක් විදියට පිළිගත් සුදු මාත්වරුන්ගේ ක්‍රීඩාවක් තමන්ට ක්‍රීඩා කරන්න ලැබෙනවා කියන එකම ආසියානු සහ අප්‍රිකානු වැසියන් ඉමහත් ගෞරවයක් විදියට සැලකුවා. මේ හේතුව නිසාම මෙම කලාපයන් දෙක තුලම ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. මේ විදියට විදේශ රටවලට ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත වෙනවත් එක්කම ජාත්‍යන්තර ක්‍රිකට් සංවිධානය කරන්නත් පටන් ගන්නවා. ඒ විදියට තියපු පළමු ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර 1844 වර්ෂයේදී. මේත් එක්කම අපි ඔලිම්පික් ගැන කතා කරොත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල කියන්නේ ලෝකයේ විශාලතම සහ කීර්තිමත්ම ක්‍රීඩා සැනකෙළියයි. පුරාණ ඔලිම්පික් උළෙල ක්‍රිස්තු පූර්ව 776 දී ග්‍රීක රාජධානියෙන් ආරම්භ වුණත් පසු කාලිනව ඒ පැවැත්වීම තහනම් කරනවා. පසුව නැවත නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන අදට වසර 4කට සැරයක් පවත්වන ක්‍රීඩා උළෙලට ආభాෂය ලැබෙන්නේ 1896 දී පවත්වපු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු දිගහැරුමත් සමගයි. විශේෂම කාරණය වෙන්නේ මේ සඳහා 1894 දී පිහිටුවන ලද ඔලිම්පික් කමිටුව මගින් එවකට ජනප්‍රිය වෙමින් පැවති ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීමට සැලසුම් කරගෙන තිබුණත් 1896 දී ඇතැන්ස් වල පැවති පළමු ඔලිම්පික් උළෙලට ඒ ඇතුළත් කර ගැනීමට තිබූ අවස්ථාව මගහැරී යනවා. ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වීමට ප්‍රමාණවත් කණ්ඩායම් සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි. නමුත් ඉන් වසර 4කට පසුව 1900 දී ප්‍රංශයේ පැරිස් නුවර සත්කාරකත්වයෙන් පැවති ඔලිම්පික් උළෙලට එකම එක ක්‍රිකට් තරඟයක් පවත්වන්න හැකියාව ලැබෙනවා. මෙම ඓතිහාසික ක්‍රිකට් තරඟය පැවැත්වුණේ මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතරයි. එම තරඟයේදී අර්ධ ශතක දෙකක් සහ කඩුළු පහේ දවා ගැනීම් දෙකක් වාර්තා වුණ බව සඳහන්. ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වුණ මෙම තරඟයේ ඉනිම් 4දීම කණ්ඩායම් දෙකේම මුළු ලකුණු සංඛ්‍යාව වුණේ ලකුණු 336ක් පමණයි. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් 12 දෙනෙකු බැගින් එම තරඟයේ ක්‍රීඩා කරනවා.
මෙම ඓතිහාසික තරගයේ ජය බ්‍රිතාන්‍යයට හිමි වෙද්දී ඔවුන්ට රිදී පදක්කමත් ප්‍රංශයට ලෝකඩ පදක්කමත් ඒවකට හිමි වෙනවා. ඉන් වසර 12කට පසුව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය හිමි කරගත් පදක්කම් රන් සහ රිදී බවට පරිවර්තනය කරනු ලබනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට පැහැදිලි නීති රීති හෝ කාල වේලාවක් නිශ්චිතවම සීමා කර නොමැති නිසා ඉන්පසුව පැවැත් වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලන්වලදී ක්‍රිකට් තරගයක් දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිහිටවන්නේ 1909 දී. ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති වෙනස් කිරීම ජාත්‍යන්තර තරඟ සංවිධානය සහ වාර්තා පවත්වාගෙන යාම එම ආයතනය මගින් සිදු කරනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟ රටාවන්ද මේ වෙද්දී විවිධ වෙනස් වීම් වලට භාජනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආරම්භයේදී දින සීමාවක් හෝ පන්දු වාර සීමාවක් නොමැතිව ක්‍රියාත්මක වූ ක්‍රිකට් තරඟ ඉන්පසුව දින 5 ටෙස්ට් තරඟ ලෙස පැවැත්වුණු අතර පසු කාලීනව පන්දු වාර 50 සීමිත ඕවර තරඟ ආරම්භ වී අලුත්ම ජාත්‍යන්තර ප්‍රවණතාවයේ ලෙස පන්දු වාර 20 තරඟත් පැවැත්වෙනවා. ICC එකෙන් හැරුණම විවිධ ලීග් අතර අද වෙද්දී පන්දු වාර 10 ක්‍රිකට් තරඟත් දැක ගන්න ලැබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ විසින් 1975 වසරේ ඉඳන් පන්දුවාර 50 එක්දින ලෝක කුසලාන තරඟාවලිය පවත්වන අතර 2007 වසරේ ඉඳන් පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියද පවත්වනු ලබනවා. මීට අමතරව 1998 වසරේ ඉඳන් චූරන්ගේ කුසලානයේද 2019 වසරේ ඉඳන් ලෝක ටෙස්ට් චූරතාවලියද ICC ඉවෙන්ට්ස් විදියට සංවිධානය වෙනවා. අද වෙද්දී දින සංඛ්‍යාව සහ පන්දුවාර සංඛ්‍යාව සීමා කර තිබුණත් අතීතයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දින නියමයක් තිබෙන්නේ නැහැ. මේ විදිහට ලෝක ඉතිහාසයේ පවත්වපු දිගම ක්‍රිකට් තරගය 1939 දී පැවැත්වෙනවා. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගය දින 10ක් පුරාවට පවත්වනවා. අවසානයේදී එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 42ක් පමණක් අවශ්‍යව තිබුණත් එංගලන්තයේ දෙසට ගමන් කරන නෞකාව පිටත් වීම හේතුවෙන් එම තරගය එතනින් නතර කරන්න සිදු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටුවේ ඉතිහාසය ගැන කතා කරොත් මුල් කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරේ ඉනි දෙකක් සහ එක් බේලයක් සමගින්. නමුත් පන්දු යවන්නා යොමු කරන පන්දු මෙම ඉනි දෙක මැදින් ගමන් කළත් පිටිකරුවා දැවී නොගිය අවස්ථා දැක ගන්න ලැබුණ නිසාම තවත් ඉන්නක් මැදින් හිටවන්න 18 වන සියවසේදී තීරණය වනවා. නූතනයේ ක්‍රිකට් වල සිදු වූ විශාල පෙරළියත් ලෝකේ පුරාම පවතින දැඩි උද්‍යෝගයත් හමුවේ ලෝකවාසී ක්‍රිකට් රසිකයන් පුන පුනා බලාගෙන සිටි සීනයක් වසර 128කට පසුව සැබෑ වෙන්න නියමිතයි. නැවත ලෝකේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩා වේදිකාවේදී ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට කටයුතු මේ වෙද්දී සූදානම් කරගෙන යනවා. 2028 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන එන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ වෙද්දී නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙහිදී කාන්තා සහ පිරිමි වශයෙන් කණ්ඩායම් 6 බැගින් තරඟවා දෙන අතරම සියලුම තරඟ පන්දුවාර 20 තරඟ ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්. මීට අමතරව පෙර ඔලිම්පික් උළෙලම් වලදී දකින්න නොලැබුණු තවත් ක්‍රීඩා කිහිපයක් 2028 දී එක් වෙන බවටත් වාර්තා වෙනවා. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව සහ ඔලිම්පික් ගැන ඔයා දක්වන අදහසුත් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් කරලා කියන්න. තවත් අලුත් වීඩියෝ එකකින් තවත් දවසක අපි හම්බෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් see you next time.